සහල් කරලා වෙළඳපොළට බෙදා හැරීම ගැන දැන් වී අලෙවි මණ්ඩලය සතුව මේ වන විට කොච්චර වී ප්‍රමාණයක් තියෙනවද සහ ආපදා වලින් විශේෂයෙන්ම ගම් වතුරට අහු වෙලා ගොඩක් අපි දැක්ක අපි වාර්තා කළා වී ගබඩා රජයේ වී ගබඩා ගොඩක් මේ ආපදා වල ලක් වෙලා තිබුණා ගම් වතුරට. ඒකට යම් ප්‍රමාණයක් අඩු වෙලා ඇතිනේ. ඒකත් එක්ක දැන් වෙළඳපොළෙත් මේ කීරි සම්බා හිඟයක් තිබුණා පහුගිය කාලේ මේ වන විටත් සම්බා වල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කොච්චර වී ප්‍රමාණයක් සහල් කරලා වෙළඳපොළ නිකුත් කරනවද සහ රජයේ වී ගබඩා සතුව කොච්චර මේ තොග ගබඩාවල කොච්චර වී ප්‍රමාණයක් තියෙනවද කියලා පැහැදිලි. එමතුමා ඒකම දිගුවක් දැන් එතකොට මේ සහල් කරලා දෙන වී සහල් කරනකොට රජය මගින් ලබා දෙන්න විශේෂ මිලකටද පවතින මිලටද නැත්නම් තව අඩු මිලකටද ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? පසුගිය සැප්තැම්බර් 30 වනදා වන විට 2025 යලකන්නේ වී මිලදී ගැනීමේ ප්‍රගතිය පහත පරිදි වෙනවා. ගොවීන් 13853කගෙන් රජය වී මිලදී අරගෙන තිබෙනවා කිලෝග්‍රෑම් මිලියන 49.5ක්. ඒ සමස්ත වටිනාකම රුපියල් මිලියන 5949යි. කියන්නේ බිලියන 5.9ක වී මිලදී අරගෙන තිබෙනවා ඒ ජලකණ්ඩට අදාළව. එතකොට මේ වී ප්‍රමාණය තමයි අපි දැන්ට මට වාර්තා කරන්න පුළුවන්කම තිබෙන්නේ වී මිලදී ගැනීම හැටියට. මට අවශ්‍ය නම් කියන්නට පුළුවන් අපි එක් නාඩු සුදු නාඩු කිලෝග්‍රෑම් මිලියන 28ක්, රතු නාඩු කිලෝග්‍රෑම් මිලියන 21ක්, සුදු සම්බා කිලෝග්‍රෑම් 1,52,000ක්, රතු සම්බා කිලෝග්‍රෑම් 75,600ක්, කීරි සම්බා කිලෝග්‍රෑම් 12,666ක් ලෙස තමයි මේ විදියට මිලදී අරගෙන තිබෙන්නේ. එමතුමා ඒක මිල ගැන මොනවද සඳහන් කරේ නැහැ. වෙළඳපොළට නිකුත් කරනකොට පවතින මිලටද එහෙම නැත්නම් අඩු මිලකටද උත්සව සමය වෙනුවෙන් රජය මැදිහත් වෙලා ලබා දෙන්නේ? පාරිභෝගිකයට සාධාරණයක් වන ලෙසට ලබා දීම තමයි රජය අරමුණ. මොකද රජයේ සමස්ත වෙළඳපොළටම සහල් සැපීමේ හැකියාවක් නැහැ. නමුත් යම් සාධාරණ මිලකට වෙළඳපොලේ මිල පාලනය කළ හැකි වන ලෙසට සහල් සැපීම තමයි රජයේ බලාපොරොත්තුව. එක් සහල් වර්ගයේ අදාළ මිල ගණන් පසුව රජය ප්‍රකාශයට පත් කරා. ඒකෙම මම හිතන්නේ මගේ මිත්‍රයා ඇහුවා මේ ගම් වතුරෙන් හානි වුණා ගබඩා වලට ඒකේ තොරතුරු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්ද? මේ අවස්ථාවේදී ඒ තොරතුරු මට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. අපි බලමු ලබන සතිය වෙනකොට තාමත් සමහර තැන්වල තොරතුරු එකතු කරමින් ඉන්න බව ඔබ දන්නවා. දැනගු සැලකිය ප්‍රමාණයක් දත්ත තොරතුරු වාර්තා වෙනවා. නමුත් නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරගන්න තව ටික දවසක් ගත වෙයි.